හැමෝම හදන්නේ එක දවසින් වෛරල් යන්න. හැබැයි වෛරල් කන්ටෙන්ට් නිසා ක්‍රියේටර්ස්ලා ෆේල් වෙනවා කියලා දන්නවද? ඒ මොකක්ද ඒ කිව්වේ? අද කතා කරමු ඒ ගැන. වෛරල් කන්ටෙන්ට් එකක් කියන්නේ ඒ කන්ටෙන්ට් එකම හෝ කන්ටෙන්ට් එකේ යම් තැනක එක්සයිට්මන්ට් පොයින්ට් එකක් තියෙනවා. මේක නිසා මිනිස්සු ගොඩාක් අඩු කාලයක් තුල ලොකු එන්ගේජ්මන්ට් රේට් එකක් දක්වනවා. මේක අයිඩෙන්ටිෆයි කරගන්න ඇල්ගොරිතම් එක මේ කන්ටෙන්ට් එක ස්පාක් කරනවා. ඒ කියන්නේ නියදියක තෝරාගත් ඔඩියන්ස් එකට පෙන්නපු මේ කන්ටෙන්ට් එක තව විශාල පිරිසකට පෙන්වනවා. එතනදිත් කලින් වගේම හොඳ එන්ගේජ්මන්ට් රේට් එකක් පෙන්නුවොත් මේ කන්ටෙන්ට් එක කටු කඩාගෙන යනවා. මේ සේරම වෙන්නේ යන්නේ තප්පරයකට අඩු කාලයක් වෙන්න පුළුවන්. මේ විදිහට කන්ටෙන්ට් එකක් වෛරල් යන එකේ ඇඩ්වාන්ටේජ් වගේම ඩිස්ඇඩ්වාන්ටේජ් එහෙමත් තියෙනවා. මුලින්ම බලමු වාසි මොනවාද කියලා. කන්ටෙන්ට් එකක් වෛරල් යනවා කියන්නේම ඔයාට ලොකු රීච් එකක් එනවා. සමහරවිට මේක මිලියන ගානක ඇඩ් එකක් දාලත් ගන්න බැරි තරමේ විශාල රීච් එකක් වෙන්න පුළුවන්. හැමෝම වෛරල් යන්න try කරන්නේ මේකේ තියෙන ඇඩ්වාන්ටේජස් දන්න නිසානේ. ඒ නිසා අපි කතා කරමු මේකේ තියෙන ඩිස්ඇඩ්වාන්ටේජ් ගැන. පළවෙනිම දේ තමයි ඔයාගේ බබල් එක කඩාගෙන යනවා. ඔයා කන්ටෙන්ට් කරගෙන යනවා ෆීමේල් ෆැෂන් ගැන. ලංකාවේ ඉන්න ගෑන් ළමයි ටාගට් කරලා. දැන් වෙනකොට ඔයාට 20000ක විතර ෆලෝ බේස් එකකුත් ඉන්නවා. ඒ කමියුනිටි එක ඔයාට හරිම ඉමෝෂනලි ළඟ සෙට් එකක්. මෙහෙම කරගෙන යන ඔයාගේ වැඩේ රැන්ඩම් කන්ටෙන්ට් එකක් වෛරල් ගිහිල්ලා එක රයින් ෆලෝවර්ස් මිලියනයක් එනවා. රීසන් එක හොයලා බැලුවම මේ වීඩියෝ එකේ කොටසක කෙල්ලෙක්ගේ ලස්සන පස්සක් තියෙනවා. මෙන්න මේ කෑල්ල හින්දා තමයි ඔයාට මිලියන ගාණක් ෆලෝවර්ස්ලා ඇවිත් තියෙන්නේ. ඔඩියන්ස් එක චෙක් කළාම 90%කට වැඩි ඉන්නේ අල්ලපු රටේ පාප්පලා. දැන් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මෙතනින් එහා ඔයා දාන කන්ටෙන්ට් මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. මොකද ඔයා කන්ටෙන්ට් කරන්නේ සිංහලෙන් හින්දා. ඉතින් වෛරල් යන මෙතඩ් එකටම තමයි ඒක අනිත් පැත්තට වැඩ කරද්දී පේජ් එකේ රීච් එක හිතා ගන්න බැරි විදිහට ඩ්‍රොප් වෙන්න පුළුවන්. එක්ස්ට්‍රා පොයින්ට් එකක්. මේ විදිහට බබල් එක කඩාගෙන ගියාම තමයි ගොඩක් වෙලාවට බෑඩ් කමෙන්ට්ස් වැටෙන්නේ. හේතුව තමයි ඔයාගේ කලින් හිටපු ඔඩියන්ස් එක ඔයාව තේරුම් අරගෙන ඉන්න ඔයාගේ කෙමිස්ට්‍රි එකත් එක්ක මැච් වෙන කට්ටියක්. හැබැයි දැන් මේ කන්ටෙන්ට් එක වෛරල් ගිහින් තින්නේ ඔයාගේ ජීවිතේටවත් දැකලා නැති අලුත් ඔඩියන්ස් එකකට. ඒ මිනිස්සු තප්පර ගානක කන්ටෙන්ට් එකෙන් ඔයාව ජජ් කරනවා. ඕකේ, back to the point. දෙවෙනි කාරණාව තමයි කන්ටෙන්ට් එකේ වෛරල් ගේ එක්සයිට්මන්ට් පොයින්ට් එක තවදුරටත් මිනිස්සුන්ට එක්සයිට්මන්ට් නොවීම. For example, game stream කරද්දී තරු හම්බුනහම නැටුවා වගේ. මිනිස්සුන්ට ඒක අලුත් දෙයක් හින්දා එක්සයිට්මන්ට් වුණාට ඒක දීර්ඝ කාලිනව පවතින්නේ නැහැ. මේක ඇති වෙන ප්‍රශ්නේ තමයි ක්‍රියේටර් දැන් කම්ෆර්ටබල් වෙන්නේ අර වෛරල් ගියපු රීච් එකට. ඉතින් ඒ රීච් එක නැති වෙද්දි ක්‍රියේටර් ස්ට්‍රෙස් වෙනවා. මේකත් එක්ක ගොඩාක් බෑඩ් දෙයක් කරලා හරි පරණ රීච් එක ආපහු ගන්න try කරනවා. ඉතින් තේරුම් ගන්න වෛරල් ගියා කියන්නේ හැමදාම උඩම ඉන්නව නෙමෙයි. අනිවාර්යයෙන්ම බිමට වැටෙනවා. ඒ නිසා වෛරල් වුණොත් ඒ වෛරල් එක මැනේජ් කරන්න ඉගෙන ගන්න. සරලවම කිව්වොත් වෛරල් ටික කියන්නේ වීදුරු බෝලයක් වේගයෙන් උඩ යනවා වගේ. උඩ යන වේගයෙන් බිමට වැටුනොත් කුඩු වෙනවා. මග කොහෙන් හරි එල්ලෙන්නේ.